අද අපි බලමු කොහොමද හුළඟෙන් ජලය පොම්ප කරන්න කියලා. ඒක තමයි මම try කරන්නේ ඔයගොල්ලන්ට විස්තර කරන්න. ඔයගොල්ලන්ට නොතේරෙන තැන තිබ්බොත් කරුණාකරලා comment එකේ ලියන්න. මම තාක්ෂණික උපදෙස් උණු විදිහක ලබා දෙන්නම්. දැන් මේ තියෙන්නේ එහෙම අටවපු ඇටවුමක්. ඒ කියන්නේ දැන් මේ සුළං පෙත්ත කැරකෙනවා මේ ඔක්කොම පාවිච්චි කරලා තියෙන්නේ ස්ක්‍රෑප්ස් එහෙම නැත්නම් ඉවතලන දේවල් පුටුවක බේස් එක අරන් ප්ලාස්ටික් කෑලි අරන් හදලා තියෙන්නේ. දැන් මම කරේ මෙතෙන්දී මෙන්න මේ සුදු පාට බටය කෙලින් ඉහළ පහළ යන විදිහට හදා ගන්න ඕන. ඒ අතරේ මේ හුළඟට දැන් හැරෙනකොට මේ ස්පේනෝනේ සිදුරක් ඒ සිදුරෙන් තමයි මේ බටය ඉහළ පහළ යන්නේ. ඒකේ මේ බටේ කොනට අපිට දාන්න පුළුවන් පොම්පේ වැඩ කරන යටින් එන යකඩ බටයක් අමුණන්න පුළුවන්. දැන් මේ බටේ එහෙම ඇඹරෙන්න ගියොත් හරි හෙලවෙන්න කොහෙරි කැරකෙන්න ගියොතින් අර පොම්පි කඩලා යනවා. එක දෙකකින් එකක් කැඩෙනවා. ඒක වළක්ව ගන්න අපි උඩ සෙට් එක හරියට හදා ගන්න ඕන. ඒකට තමයි අර ඔය රොඩ් එක පහළට එන රොඩ් එකයි අහම හැරෙනකොට අර දැන් හැරෙනවා පේනවනේ. ඔය හැරෙනකොටයි ඒ දෙකම එකම ලයින් එකේ තියෙන්න ඕනේ. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ඒක කඩලා යන එක වළකිනවා. දැන් මගේ අත තියෙන තැන පේනවනේ. එතනින් එහෙම හැරුණාට ඒක එහෙ මෙහෙ යන්නේ නැහැ කොහෙවත්. එකම ලක්ෂ්‍යය තමයි හැරෙන්නේ. එකම ඒ ලයින් එකේ. එතකොට හුළඟෙන් මෙන්න මේ විදිහට දෙපැත්තට හැරුණාට ඔව් රවුමටම කැරකුණත් මගේ අත තියෙන තැන ඒ ඉන්නේ රොඩ් එක තමයි පහළට ඉහළ පහළ යන්නේ. හැබැයි ඒක කැරකි ඉහළ පහළ යනවා. දැන් අපි කැරකෙන එක විතරයි වළක්වන්න ඕනේ. දැන් කැරකෙන එක වළක්වන්න කරන්නේ මගේ අත තියෙන තැනින් දානවා බෙයාරින් එකක්. දැම්මට පස්සේ යට කොටස කැරකෙන්නේ නැහැ. උඩ කොටස විතරක් කැරකෙනවා. යකඩ. දැන් අතින් පහළ තියෙන කොටස කැරකෙන්නේ නැහැ. එතකොට අතින් පහළ තියෙන කොට කොහොමවත් යන්නෙත් නැහැ. එකම ලයින් එකේ තියෙනවා කැරකෙන්නෙත් නැහැ. එතකොට ඉහළ පහළ යෑමක් විතරයි වෙන්නේ. එතකොට අනිවාර්යයෙන් මේ යටින් තියෙන අපි නල්ලින්දකට දැම්මොත් ඒ පොම්පේ ඉහළ පහළ යෑම තුළින් පොම්පේ වැඩ කරනවා. ඒ කියන්නේ ජලය අපි පොම්ප කරන්න පුළුවන්. අපිට ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ මේ ඉහළ තියෙන කොටස හරියට නිර්මාණය කර ගැනීම. සුළඟෙන් කරකවලා දෙනවා අර පොඩි වීල් එක ඒකෙන් ලොකු වීල් එක කරකවනවා. දැන් ලොකු වීල් එකේ කොනකට තමයි මම දාලා තින්නේ අර රොඩ් එක ඉහළ පහළ යන්න. මේකට තව කෑල්ලක් තියෙනවා පාස්සන්න. ඒක ගයිඩ් කරගන්න. ඒක මම වෙනම හයි කරනවා. නමුත් දැනට මම මේ දලා අදහසක් තමයි ඔයගොල්ලන්ට දෙන්නේ. ඔයගොල්ලෝ try කරන්න නැතුව මේක බලන් හිටියනම් මේක කීරවක් කරන්න බෑ. මමත් සෑහෙන වැරදිලා තමයි හැදුවේ. තාමත් වර්ධිනවා. නිසා ඔයාලා try කරන්න ඕන අඩු වියදමකින්. දැන් මේ තියෙන්නේ අර මගේ ෆ්‍රී වීල් එක සහිත කොටස. දැන් මම ෆ්‍රී වීල් එක අරගෙන ඒකට මිලිමීටර් 12 යකඩ කූරක් තමයි මා ළඟ තිබ්බේ. ඔයාලට ලොකු එකක් දාන්න පුළුවන්. දැන් අර අන්න මේ දිග කෑල්ලට තමයි මම හුළං පෙත්ත හයි කරන්නේ. එතකොට ඔය විදියට කැරකෙන්න පටන් ගන්නවා. right. ඒ විදියට කැරකෙනකොට ඒ කොග් වීල් එකට ඔන්නොතේට තමයි දාන්නේ අපි හුළං පෙත්ත. කොග් වීල් එකට දාන අර ඉහළ පහළ යන බටෙන් පොම්පේ වැඩ කරන්න පටන් ගන්නවා. දැන් මෙන්න මේ තියෙන්නේ ඒක සාමාන්‍ය ප්‍රමාණයට සම්පූර්ණ කරලා අපි නිවැරදි ආකාරයෙන් සුළං පෙත්ත සවි කර ගන්නට ඕන. සුළං පෙත්ත කැරකෙන දිශාව වැදගත් වෙනවා. නැත්නම් අර ෂාෆ්ට් එකට දාන අර ස්ක්‍රූ නට් එක බුරුල් වෙනවා. නිසා ඔන්නේ කැරකෙන දිශාව බලා ගන්න. සුළං පෙත්ත ඒ පැත්තට තමයි අර නට් එක තද වෙන්නේ. එන දක්ෂිනාවර්ත. ඔරලෝසුවේ කටික කැරකෙන පැත්තට හුළං පෙත්ත කැරකෙනකොට නට් එක බුරුල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හුළං පෙත්තේ අර කවාකාර පැත්තට තමයි යන්නේ. තුනී පැත්ත තමයි අනිත් පැත්තට. ඔන්නේ විදිහට තමයි හුළං පෙත්ත කැරකෙන්නේ. ඒතර ඒ විදිහට තමයි පීවිල් එක කැරකෙන්නේ සම්පූර්ණ කරපියා. දැන් බලමු අර ටේබල් එක කැරකෙන ටේබල් එක නැත්නම් ටර්නින් ටේබල් එක හදාගන්නේ කොහොමද කියලා. මේකේ ලොකු සිදුරක් තියෙන බෙයාරින් එකක් ගන්නවා. බෙයාරින් දෙකක් ගන්න පුළුවන් නම් හොඳයි. එක යට එක. ඒතර තමයි මේකේ හිමි හැඹරෙන්නේ නැතුව තියෙන්නේ. නැත්නම් පහළට කඩා වැටෙන්න බලන්න. ඒකට හරියට මම කරේ අර සිදුරට බස්සන්න පුළුවන් බටයක් ගත්තා. GI pipe එක. එතකොට බෙයාරින් දෙකක් අර වගේ හොයාගන්න ඕනේ. ඒක අඟල් 6කින් වගේ දුරින් තියාගන්න පුළුවන් නම් වඩිය වටනවා. එතකොට එහෙම පැද්දෙන්නේ නැහැ. තනි බෙයාරින් එක වුණාම ඉතින් බිම බලාගෙන වගේ හැරෙන්න බලනවා බර තියෙන පැත්තට. ඊට පස්සේ ඔන්න ඔය විදිහට හැරෙන්න තියෙනවා. දැන් ඔය ඇඟිල්ල තියෙන තැන තමයි අර අනිත් ඔක්කොම සෙල්ලම් හයි කරලා තියෙන්නේ, හිර කරලා තියෙන්නේ. ඒතර අර සිදුර යන්න ඕන මේ සිදුරේ මැද සෙන්ටර් ලයින් එකේ, මැද ලයින් එකේ. ඒක හරි වැදගත්. එතන මේ සිදුර ලොක් කරන්න ඕන මේ සිදුරේ ගානට.
ඒකෙන් තමයි පයිප් එකක් බසලා අනිත් අර බෙයාරින් දෙකට හිර කරගන්නේ. ඒතර ඒක හරහා තමයි අර රොඩ් එක උඩ පල්ලෙහා යනවා තියෙන්නේ. යකඩ කුරක් දාලා මම පෙන්නන්නේ. දැන් ඔන්න ඔය ආකාරයෙන් මේ ඕනම මොහොතක ඔන්නොහම යන්න තියෙන උඩ පල්ලෙහා. ඒතර ටේබල් එක කැරකෙනවා. යකඩ කූරත් කැරකෙනවා. හැබැයි යකඩ කූරේ පොසිෂන් එක වෙනස් වෙන්නේ නැහැ. එහෙම නිකන් රවුමක කැරකෙන්නේ නැහැ. එකම තැන තමයි කැරකෙන්නේ. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ අර උඩ කොටසෙන්.